ආදරය කරලා තියෙනවද? ආදරය කළා තියෙනවා. මාස 12 අවුරුද්දකට විතර කලින් තමයි ලව් එක පටන් ගත්තේ. ඒක පටන් ගත්ත මුල් කාලේ වගේ ඒකත් මම ඇයට කිව්වා කලින් ඉන්ටර්විව් එකේ අපි මම ක්‍රිකට් ප්ලේයර් කෙනෙක්. සාමාන්‍යයෙන් අපිට එහෙම පොඩ සල්ලි දුන්නේ අම්මා තාත්තට සල්ලි දුන්නා. යාලා අපිට ක්‍රිකට් වලට වියදම් කරා. ඒ පැත්තෙන් තියෙද්දි කොහොම හරි මට එට්ටුණා. ඒක ජීවිතයක්. යෝතියක්. ඒතුලා ලස්සනයි හොඳයි. අවුලක් නැහැ. මං කැතයි මං ක්‍රිකට් ගහනවනේ. ඒකලු මම මාරකතයි පොට්ටට කොන් ටික අපලා කළුම කළුයි ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ. ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ. කොහොම හරි ලව් එක පටන් අරන් ඉතින් අනේදී ෆෝන් එකෙන් ලව් කරනවා. හම්බ වෙනවා. බස් එකේ හැදෙනවා ඔක තමයි ලව් එක. හැබැයි ඇත්තටම ආදරේ කරා. යත් ආදරේ කරා මුල් කාලේ කොහොම හරි. එයාගේ වැරද්ද තිබ්බේ එයා මාව යාළුවොත් එක්ක කම්පෙයාර් කරනවා. එයාගේ යාළුවොත් කොල්ලෝ ඉන්නවා. තමනේ ඒ කොල්ලෝ ඒ ගර්ල්ස්ලාට ඉතින් චොකලට් අරන් දෙනවා. එක එක අරන් දෙනවනේ සාමාන්‍යයෙන්. මට වියදම් කරන්න සල්ලි නැතුව නෙමෙයි. කියන්නේ මගේ අතේ සල්ලි නෑ නෑ. මම ජොබ් එකක් කරන්නේ නෑ නේ එතකොට. අම්මා තාත්තගෙන් ඉල්ලගෙන මං කවදාවත් යාළුවමක් වියදම් කරන්නේ නෑ. ඒක හරි නෑ. අම්මා තාත්තට හොරෙන් ලව් එක කරන්නේ. අපේ තාත්තට පොරෙන් අම්මගේ තාත්තා සල්ලි කෙල්ලට වියදම් කරන්නේ නැහැ නේ. ඒව කරන්නේ නෑ අයියා. ඒක හරිම ඇත්තටම. ඊට පස්සේ ඉතින් මේ මට අනික මං එහෙම රොමැන්ටික් මිනිස්සෙකුත් නෙමෙයි. මේ කොහොම හරි දැන් මට ඉතින් රොමැන්ටික් නැති නිසා මට ඉතින් අමතක කරනවා චොකලට් එකක් අතරන් දෙන අඩුව මලක් කොම්මන් දීලා නෑ මං හිතන්නේ. කියනවා මෙයා නම් මට මෙහෙම කියන්නේ මෙයා මේ අංගවනවා. කලින් එයාට කලින් ලව් එකක් තිබිලා තියෙනවා. මම ලව් එක තිබ්බා. එයා කියනවා ඉතින් මට කලින් එක්කනත් මෙහෙම අරන් දුන්නා. ඔයාට බැරි ඇයි? ඇයි ඔයාට බැරි? ඔයා මාව ගණන් ගන්නෙත් නෑ. ඔයාට වාගේ යට විතරයි ලොකු වාගේ ක්‍රිකට් එක විතරයි ඔයාට ලොකු අඩුව. බස් එක යනවා සල්ලි මගේ අතේ සාමාන්‍ය මට යන්න සල්ලි තියෙනවා. මට යාට අරන් දෙන්න සල්ලි නෑ. ටිකට් එකක්වත් ගන්න. යමු කම්පෙයාර් කරලා ගියා. ඉතින් මට දුකයි ඉතින්. මම හැබැයි ආදරේ කරන එක නවත්තුවේ නෑ. ඒ කියන්නේ යාගේ යාළුවෝ hina වෙනවලු මගේ කන්ටෙන්ට්ස් වලට. ඒක කන්ටෙන්ට්ස් නෙමෙයි මම නම් ඉතින් නන්න වීඩියෝස් වලට. ෆිල්ටර්ස් දානවලු මේ ඒ අයම කරම නළුවද නළුවෙක් වේද ඔය වගේ කතා කියනවා. නළුවෙක් වෙයිද කියලා නළුවෙක් වේද ප්‍රශ්න කරනවා. ඉතින් තන්න ඒ කියන්නේ මටත් ලැජ්ජ නැහැ. ඒගොල්ලෝ එහෙම කියන්නේ කියනවා කියලා ඒගොල්ලෝ ගෑල්ලමයි කතා වෙනවා කියන්නේ මං කියන්නේ එහෙම නෑ. අර වැඩන්නේ මට ඉතින් කියනවා. ඉතින් අය වගේ ආසාව ඉතින් නංගිත් එක්ක කරනවා මට ඉතින් කියන්නේ එයාලා 5 දිනක එකතු වෙලා මට බැන්නට මට දෙන්නේ 3 දිනක හරි කැමති කියලා. යා කියන්නේ ලස්සනයි අනේ දෙන්නට බුදු සරණයි කියලා හරි දානවනේ. මං ඒකට ආසයි. ඒ කියන්නේ යුද්ධයක් කරලා එයා දින්න මම පෙරදුනා. කරද්දුවා. එයා තව කෙනෙක් එක්ක මාව පෙරද්දුවා. මොකද නැන්තිවට? කියන්නේ ඒ කාලේ මම පරදින්න හේතුවයි එම ගැති සල්ලි තිබ්බේ නෑ. වැඩක්ම නෑ. සල්ලවේ ඇති දෙයක් නැහැ. මට මුකුත් නෑ. දැන් තමයි පිළිගන්න එක ගන්න. මට මගේ අම්මා තාත්තා නම් විතරයි ඉන්නේ.